අද මම කතා කරන්න යන්නේ කොහොමද නිවැරදිව TikTok account එකක් හදාගන්න ආකාරය සහ එහි link එක copy කරගන්න ආකාරය. මුලින්ම ඔයාලා Play Store එකට යන්න. ඊට පස්සේ මෙතන search bar එකේ TikTok කියලා search කරලා මේ දෙවැනියට එන එකට යන්න. ඊට පස්සේ මේක install button එක ඔබන්න. මට කියන්න ඕනේ තමයි TikTok තමයි මම හදන්නේ. TikTok Lite එක කොහොමද කියලා මම පස්සේ වීඩියෝ එකකින් ගේන්නම්. හරි දැන් app එක download වෙලා ඉවරනේ. දැන් ඕනනම් ඔයාලට මෙතනින්ම open කරගන්නත් පුළුවන්. නැත්නම් මේ මුලට ගිහින් app එකෙන්ම open කරගන්න පුළුවන්. මම මෙතනින්ම open කරගන්නවා. හරි මුලින්ම ඔයාලට මෙහෙම එකක් එනවා. ඒක උඩ ටච් කරලා allow permission කියන එකත් උඩ ටච් කරන්න. ඊට පස්සේ allow TikTok send your notification කියලා එනවා. ඔයාලට කැමති මේ notification එනවට කැමති නම් notification කියන්නේ message එකක් එනවට කැමති නම් allow දෙන්න පුළුවන්. කැමති නැත්නම් don't allow දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයා මෙතනින් කැමති මොනවටද කියලා අහනවා. ඔයා කැමති නම් මේකෙන් දෙන්න. මම දෙනවා. ඕන ඔක්කොම දාන්නත් පුළුවන්. නැත්නම් ඔයාලට මෙතනින් skip ඔබන්නත් පුළුවන්. හරි. දැන් ඔයාලට යද්දි මේ වගේ වීඩියෝ එනවනේ. swipe කරන්නත් කියනවා. ඊට පස්සේ ඔයාලා මේ දකුණු පැත්තේ යට තියෙන profile කියන එක ඔබන්න. ඊට පස්සේ දැන් මෙතන මේ login කියලා එනවා. ඒක ඔබන්න. ඊට පස්සේ මෙතන add මේ ඊට පස්සේ login කිව්වම මෙන්න මෙහෙම එන්නේ ඔයාලට. මේක නිකන් තියෙන channel එකක් වගේනේ. අපි දැන් මේක edit කරලා හදාගමු. ඉස්සෙල්ලාම මේ යට මේ කොටුවල පළවෙනි කොටුව තියෙන edit profile කියන එක ඔබන්න. ඊට පස්සේ මේ name කියලා තියෙන්නේ. අන් ඒක ඔබන්න. ඊට පස්සේ මෙතන දැන් ඔයාලගේ මොකක් හරි වැඩ නැති නමක් එන්නද. ඔයාලා ඒ නමට කැමති නම් තියන්න. නැත්තම් ඒ නම අයින් කරලා මෙහෙම ඔයාලට නමක් ගහගන්න පුළුවන්. හරි මම දැන් නමක් හදාගත්තා. දැන් මෙතන username කියලා එකක් තියෙනවානේ. ආන් ඒක හදලා ඔයාලා ඉස්සෙල්ලා කැමති නම් ඒක තියාගෙන නැත්තම් අලුත් එකක් දෙන්න කලින් දුන්න නම. ඒකට ස්පේස් තියන්න බෑ ඔයාලට. අර මේ වගේ යට ඉරක් ගහලා තියන්න පුළුවන්. මං ගහ ගන්නවා නම් username එක. මොකක් හරි ඔයාලට ඉලක්කම් ටික උවොත් ඕනේ. හරි දැන් අපිට හොඳ නමකුත් හොයාගන්න පුළුවන්. ඔයාලා දෙන නම හරියන්නේ නැත්නම් මෙතන suggested කියලා යටින් ටිකක් දීලා තියෙනවා. එතනින් අපිට කැමති නම් ටිකක් තෝරා ගන්නත් පුළුවන්. හරි මගේ දැන් මේක හරි. දැන් මම මෙතන තියෙන save ලකුණ දෙනවා. ඊට පස්සේ මෙහෙම set your username කියලා. එතකොට ඔයාලට වැරදි නම මේ save වුණා නම් cancel දීලා හදාගන්න පුළුවන්. හරිනම් set username දෙන්න. හරි. දැන් අපේ එකත් හරි. මේ bio කියලා තියෙන්නේ. අන් ඒක ඔයාලා දානවා නම් දාන්න මම දාන්නේ. මේ links කියලා තියෙන්නේ. ඒවට ඔයාලා මොන හරි links තියනවා නම් දාන්න. Instagram links තියනවා නම් මෙතන Instagram එකට ගිහිල්ලා එතන link එක ලබා දෙන්න. ඊට පස්සේ මම add කරන YouTube මගේ YouTube එක link එක. හරි. මම දැන් YouTube
account එක link කරා. Instagram එක මෙතෙන්ට link එක add කරන විදිය මම තවත් YouTube video එකකින් ගේන්නම්. හරි. දැන් අපි link උත් add කරලා ඉවරයිනේ. දැන් අපිට කැමති නම් මෙහෙම photo එකක් දාන්න පුළුවන්. මම නම් photo එකක් දාන්න යන්නේ මේක හොඳයි කියලා හිතනවා. හරි. දැන් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේකේ link එක copy කරන්න කියලා. TikTok එකේ link එක copy කරන්න කොහොමද කියලා. ඔයාලා මෙතන දෙවෙනියට තියෙන share profile කියන එක ඔබන්න. ඊට පස්සේ මෙතන තියෙන ඕනනම් QR එක scan කරන්නත් පුළුවන්. නැත්නම් මෙතන copy link දෙන්න පුළුවන්. නැත්නම් share link දෙන්න පුළුවන්. මම මෙතන link එක copy කර ගන්න නිසා මෙතන copy link දෙනවා. හරි. දැන් තියෙන්නේ ඔයාලා දැන් copy කරගෙන මොකේට හරි ගිහලා paste ගන්න. මේ වගේ වීඩියෝ වලට කැමති නම් දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. වීඩියෝ එකට like එකක් දාලා comment එකක් දාගෙන යන්න.